මේක ප්‍රශ්නයක්. අරණ්‍ය සේනාසනයන්හි වැඩ සිටින ස්වාමීන් වහන්සේලා හට එහිදී ඇතිවන සර්පයන්ගේ විපත් වලින් බේරීමට පිරිතක් තිබේද කියලා මේක මේ පැහැදිලිවම තියෙනවා මේ පිට පිරිත් පොතේ. කන්ද පිරිත කියලා විග්‍රහ කරලා ඇති. විරූපක්කේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෞතමකේ හිත අපාදකේ හිමේ මෙත්තං මෙත්තං දීපාදකේ හිමේ චතුප්පදේ හිමේ මෙත්තං මෙත්තං බහුප්පදේ හිමේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කාන්ති පාපමාගම අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින්සපානි අහිවිච්චිකා සතපදි උන්නානාභි සලබු මූසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්න සම්මා සම්බුද්ධානන්ති කියන විවිධ කන්ද පිටකේ සත්‍යේ සල්ප බයිට সেই විවිධාකාර සත්තුන්ගෙන් ඇති වෙන කරදර වල හිංසාවලින් දුරු වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිතක්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සර්පෙක් දෂ්ට කරලා ඒ හේතුවෙන් අපවත් වුණා. ඒ කාරණේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සර්පයින්ට සතර කොළයක සර්පයින්ට මිත් වැරුවා නම් සර්පය හපන්නේ නැහැ. ඒ වගේම සර්පේ කෑවත් ඒ හේතුවෙන් විස වෙලා මැරෙන්නේ නැහැ. එහෙම කියලා ඒ සඳහා ඒක භාවිතා කරන්න කියලා ඔය පිට දේශනා කරලා තියෙනවා. ඉතින් කන්ද පිට කියලා පිරිත් පොතේ තියෙනවා. ඒ නිසා ඒක භාවිතා කරන්න. විතරයි තියෙන්නේ. ඒක හාමුදුරුවෝ විතරක් නෙමෙයි කාටවත් හොඳයි. නිතර භාවිතා කිරීම උදේ හවස බුදුන් වැඳලා එම පිරිසත් ගායනාවක් වශයෙන් අරගෙන කර්ණීය මෙත සූත්‍රය ගත්තා වාගේ නිතර භාවිතා කරනවා හොඳයි පිරිත. ඒකින් සත්තුන්ගෙන් සර්පයින්ගෙන් විතරක් නෙමෙයි ඔය අහිවිච්චික කියන්නේ ගෝනුසා බොහොම සරල පරස විස තියෙන ගෝනුසන්ටත් කියන නම සතපදී කියනවා සිය පාදයේ තියෙන පත්තෑයට ගෝනුස පත්තෑය අහිවිච්චිකා සතපදී ඒ ආදි වශයෙන් ඒ ඉන්න සත්තුගේ නම් කියන්නේ එතන සලබු කියන්නේ ඔය යම් හිකනල් වැනි සත්තු වල ඉන්නවා තව ඒ සතුන්ට කියන නම් මූසිකා මීයෝ. ඉතින් ඒ වගේ ඉන්න සතුන්ගේ ඇති වෙන කරදරයක් නැති වෙන්න කියන එක තමයි මේ සතු. මේ සත්‍ය බලයෙන් මේ බුද්ධ වන්දනා බලයෙන් එලා ආරක්ෂා සැලසෙන්න කියන එක තමයි ඒකේ මූලික අර්ථය කැටි කරගත්තොත්. ඉතින් ඒක සත්බුදුරයන් නමස්කාර කරනවා බුදු පියාණන් වහන්සේට නමස්කාර කරනවා මේ සත්‍ය බලයෙන් මේ වගේ මේ විශේෂ සත්තු ඉවත් වෙලා ආරක්ෂා සැලසේවා කියන එක තමයි කියන්නේ. ඒකදී භූතා දෝෂ ආදී ආදීටත් ඒවත් ඉවත් වෙන්න හොඳයි. සතර යම් කිසි ඒ සතර කුලියක සර්පයින්ට පිටන්නකොට ওই සෑම සත්ත්ව කොටසක්ම අයිති. විරූපක්ක කියලා සත්ත්ව කොටාසයක් ඉන්නවා. ඒරාපත කියලා තවත් සත්තු ඉන්නවා සර්ප කොටාසයක්. චබ්බ්‍යා පුත්ත කන්හා ගෞතම කියලා සර්ප කොටාස හතරක් තියෙනවා. හතරට සත්තු ඔක්කොම වැටෙනවා. ණයාගේ පටන් ගෙන පල්ලයක් තියෙන සියලු සත්තු. ඒ ඔක්කොටම මිත්වල්ලා අපාදකේ හිමේ මෙත්තන් ආදීන් එදින් පාද නැති අයට අපාදක කියන්නේ පාද නැති සත්තු. ඔය හැම සර්පයකම පාද නැහැ උන්ට. මෙත්තන් දීපාදකේ හිමේ ඒ වගේම දීපා ඇති සත්වයින්ට තුන්පා සත්ව ලෝකේ නැහැ. ඒක චතුප්පදේ හිමේ මෙත්තන් කියලා යන සිව්පාද සත්තු. බොහෝ පාද තියෙන සත්තු ඉන්නවා. මෙත්තන් බහුපද සතුන් කලලුවා කියන හතෙක් ඉන්නවා. අකිතුල්ලට එහෙම කියලා කියන්නේ කොච්චර කකුල් ගොඩාක් තියෙනවා. පත්තෑයට ඒ වගේ සත්තුන්ට හැකරැල්ලා කියලා ඉන්නවා. විශාල පා තියෙන ගොඩාක් තියෙනවා. යන්නේමගේ අවස්ථාවේ සත්තුන්ට බහුපාද. ඉතින් ඒ ආකාරයෙන් මෙතන ඒ සත්ත්වෙට වෙන් කරලා මෙතන පිරිතක්. ඒකදී සිහි කරනකොට ඒ ශක්තිය ලැබෙනවා. මේ භාවිතා කරන්න කියලා බුද්ධ දේශනා තියෙනවා. එහෙම පිරිතක් ඒක භාවිතා කරන්න ඕන.